වේර ගණන්නට කළ කර්තව්‍ය මේ ලෙස සිහි කරලා බන්දේ ගම ධම්මික නාහිමි පා නන් මෙලෙසින් පුතලා මේ විදිහට පුතලා අප වන්දී ඇති ලොකු හාමුදුරු මේ ලෙස සිහි කරමු පුණ්‍යානුමෝදනයක් අප සැම මේ ලෙස ගෙන දෙවමු ලෙස ලැබ දෙවමු ශාසන දියුණට කළ වැඩ කටයුතු සිහි කරමි ලෙසට දොහොත් මුදුන් තැබ ගෞරව නාමෙට ආසිරි දුන්නා අද ආසිරි දුන්නා අද පොඩියා මුදුරුවෝ ඒ කාලේ අස් සජි අපේසා සජි අපේ හාමුදුරුවෝ දුන්නා ඌ ඒ රැකවරණය නිති ලෙස සීකරමු ලෙස සීකරමු යාපන්නු ඒ ගෝලය යාපන්නු ඒ ශාසනයට දුන් දායාදය ඔන්න ධම්මික හාමුදුරුවෝ දුන් දායා මෙහි දැනගන්න ලෙස දැනගන්න සසුනේ දියුණට අස්සජි නාමෙන් මේ ලෙස බිහි කරපු ධම්මික හාමුදුරුවෝ හැමදාමත් අපි සැම සිහි කරමු අපි සැම සිහි කරමු අපි ඔබට මතක් කරනවා විශේෂයෙන්ම අද රාත්‍රියේ ජනප්‍රිය චිත්‍රපටයක් බෞද්ධ කතා වස්තුවක් රැගෙන මෙම පරිශ්‍රයේදී අපි ප්‍රදර්ශනය කරන්නට කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඉතින් ඔබට මෑත කාලේ ඔබ සිනමා පට අතර අපි දැකපු ජනප්‍රියතම චිත්‍රපටයක් හැටියට ආලෝකෝ උදපාදී චිත්‍රපටය අපිට ඔබට හඳුන්වන්නට පුළුවන්. ඉතින් බොහොම අපි ආකර්ශනීය කතා වස්තුවක් රැගත් එම සිනමා පටය අපි තව නොබෝ වේලාවකින් මෙහි පරිශ්‍රයේ ප්‍රධාන වේදිකාව මානේ මං ගන්නේ එය ප්‍රදර්ශනය කරන්නට සංවිධායක මණ්ඩලය කටයුතු සංවිධානය කරනවා. ඇති එය නරඹන්නට අපිත් එක්ක අද තුන්වන දිනේ ඔබ සැමට මේ රැඳී ඉදින්න කියලා බොහොම ආදරෙන් මතක් කරමින් අපි නැවතත් යනවා ඔබ ලබා දෙන ආධාර මුදලට විරුද්ධවෙන් සුභාශිංසන එකතු කරන්නට. ඉතින් තාමත් ගමේ පන්සලේ ගමේ වැඩේට ඔබේ සහයෝගයේ දායකත්වය ලබා දෙන්නට ඕන නොහැකුණා නම් අපි මතක් කරනවා අද තුන්වන දින රාත්‍රියේ මේ තොරණ ආසන්නයේ ඇවිල්ලා මේ දර්ශනීය තොරණ නරඹන ගමන් ඔබේ ආදරණීය මවට පියාට නැන්දට මාමට දෝට පුතාට මේ ඕනම කෙනෙකුට සුභාශිංසන අරගෙන එන්නට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා ලස්සන විරුදුවකින් මේ සුභාශිංසන අරගෙන එන්නට ඔබ කැමති නම් අපේ කාර්යාලයට ඇවිල්ලා ඔබ ලබා දෙන ආධාර මුදල් ලබා දීලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපි ඔබට තුන්වන දින රාත්‍රියේ බොහොම ආදරෙන් සිහිපත් කරනවා මේ සෑම මුදලක්ම ඔබ විහාරස්ථානයේ වෙනුවෙන් ලබා දෙන සෑම මුදලක්ම මේ විහාරස්ථානයේ ඉදිරි දියුණුව වෙනුවෙන් තමයි යොදවන්නට කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ. ඒ තමයි දෛත්‍ය මනෝ විහාර මනෝ මෙය ප්‍රශාසනය කර ගන්නට මම හිතන්නේ ගෞරවනීය ලොකුමහත්මයන් වහන්සේ එක්ක දායක සභාව මේ කටයුතු සංවිධානය කළේ ඒ නිසාවෙන් එවනම් වෛරාජ්මේ
වයිසාක් කරස් පිරිසක් කලාපයට ළඟා වුණු ඔබට අපි බොහොම ආදරෙන් මතක් කරනවා ඔබ දින සෑම මුදලක්ම මේ විහාරස්ථානයේ ඉදිරි දියුණුව වෙනුවෙන් ලබා දෙන වගත් අපි ඔබට මේ වෙලාවේ බොහොම ආදරෙන් දෝෂීපත් කරමින් අපි නැවතත් කරනවා අපේ ආදරණීය හිතවතා විරුදු ගායන ශිල්පියාට අපි ආරාධනය කරනවා එකතු වෙන්න ලබා දෙන ආධාර මුදලට විරුදු වෙන සුභාශිංසන එකතු කරන්නට. ආධාර මුදල් විශාල වශයෙන් ඊයේ දින මෙන්ම අද දින මේ ආකාරයෙන් ගණන් නෙද්දී ගොඩක් අය වෙනුවෙන් විරුදු ගායනා කරපු නිසා ආරාධනා කීපයක් ආවා මේ දින දෙකේම කාන්තාවන් වෙනුවෙන් විරුදුවක් ගායනා කරන්න කියලා. මොකද කාන්තාව වෙනුවෙන් කවුරුත් විරුදු කියන්නේ නැල්ලු, ගීත ගායන්නේ නැල්ලු. ඉතින් මට කිව්වා ඉතින් මේ තුන්දෙනෙක්ම කාන්තාවන් වෙනුවෙන් අපි වෙනුවෙන් පුළුවන් නම් මල්ලි කවියක් කියන්න කියලා. ඉතින් කවියක් නෙවෙයි ගොඩක් ප්‍රසිද්ධ විරුදුවක් මෙන්න මේ ආකාරයෙන් ඔබ වෙනුවෙන් ගායනා කරන්න ආධාර මුදල් අපට එකතු වෙනතුරු වතු සුන්ද සමන් ඉන්දතියා ගෙදර බුදුන්ට පැතු වේද ඔබත් හරි සතුටින් ජීවත් වෙන්න තතු හේතු අසා රතු දෙකොපුල් කඳුළු පිරෙන්න මතු ඉඩ නොතබනු ගෘහස්ථයින් සනේ නොවෙන්ට වතු සුන්ද සමන් ඉන්දතියා ගෙදර බුදුන්ට පැතු වේද ඔබත් හරි සතුටින් ජීවත් වෙන්න තතු හේතු අසා රතු දෙකොපුල් කඳුළු පිරෙන්න මතු ඉඩ නොතබනු ගෘහස්ථයින් පත් හැලිය ඉඳන තුරු විතරක් ලැබෙයි ආදරේ කරුණා දයාව ඉන්පසුවට නොමැත ඈගිරේ පිරිමින්ම නොවේද ගෑනුනි පිරිමින් එපා කරේ බැල මෙහෙ කරගන්නට විතරද ගෑනු මැදි කරේ බැල මෙහෙ කරගන්නට විතරද ගෑනු මැදි කරේ කිති කැවෙන කතා චාටු සිනා පෙන්නුව පස්සේ කැහැනියක් අතර මංගුලාලු සෙනෙහස අස්සේ අත පිට මෙල උනේ සෙරම වැඩ උනාට පස්සේ වැල්ලෙන්ම හද